දේශපන්දු දෙන්නකෝ. එයාව පොලිස්පතිකමේ තියාගෙන එයාව අස් කරන්නේ නැතුව ඒකට කල් මරලා ඒ විතරක් නෙමෙයි දේශපන්දු සැඟවිලා හිටියා උසාවි විවෘත වරන්ති දුන්නා උසාවිය. සැඟවිලා හිටියා දවස් 21ක් විතර සති 3ක් විතර. කිසි කෙනෙකුට හොයාගන්න බැරුණා. අන්තිමට දේශබන්දු මාතර උසාවිය ඇහිල්ලා බංකුවේ ඉඳ ගන්නකම් පොලිසියට ඌ අල්ලගන්න බැරුණා. දෙක ප්‍රසන්න රණවීර කියන මනුස්සයා සාමාන්‍ය කෙනෙක් බලගතු කෙනෙකුත් නෙමෙයි. ඔහු දින 61ක් මාස දෙකකට වැඩි කාලයක් හැංගිලා හිටියා. මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ තමයි ඔහු බාර වුනේ. මේව පොලිසියට හොයන්න බැරිද? පුළුවන්. ලංකාවේ පොලිසිය තම දක්ෂයි, ක්‍රියාකාරී, ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. නමුත් මේ කාරණා දෙක දේශපන්දු ප්‍රසන්න රණවීර කියන දෙක හොයාගන්න බැරුණා. ඇයි? ඒ හොයාගන්න බැරුණේ පොලිසියේ ක්‍රියාකාරීත්වය තාම පාලනය කරන්න නැත්නම් ඒක මේ ආණ්ඩුවට අනුගත කරගන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. තාම පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ රාජපක්ෂලට ඕන විදියට. රාජපක්ෂලගේ අය තමයි තාමත් මේ පොලිසිය ඇතුලේ බලයේ ඉන්නේ. පොලිසිය ඇතුලේ විතරක් නෙමෙයි. රාජපක්ෂල තමයි පොලිස් කොමිසමත් තාම හැන්ඩල් කරන්නේ නැත්නම් නටවන්නේ.